මං 2009 ගාන හදන්නම් ප්‍රශ්න තියෙන දරුවෝ බලන්න. සමානයි sin inverse x කියන සමීකරණය මේ x වලට ගන්න හොයන්න ඕන. දැන් මට මේක සමීකරණයක් නේ. මේක alpha කියලා ගමු මේක beta කියලා ගමු. ඒ ඇති. මං ගන්න ඔච්චරයි. දැන් මේක නිශ්චිත අගයන් දෙකක් නේ. tan inverse භාගය තියෙන්නේ. හරි. එහෙනම් tan alpha භාගයයි tan beta තුනෙන් එකයි. tan inverse භාගයෙන් තියෙන එකට අඩුයිනේ. එහෙනම් alpha beta දෙන්නම 5 බෙදීම 4ට අඩු බිඳුවට වැඩි පරාසය තියෙනවා කියලා බය නැතුව ලියන්න පුළුවන්. මම මේ දෙන්න විතරයි ගත්තේ. මොකද දැන් සමීකරණය වෙනවා alpha ඍණ beta සමානයි sin inverse x කියලා. හරිද? දැන් සමීකරණය alpha ඍණ beta සමානයි sin inverse x කියලා එනවා. මේ දීලා තියෙන එකක් මේ දීලා තියෙන එකක් නේ අපිට. සමීකරණයක් නේ. භව සාධනය කරන එක නෙමෙයි හරි. සමීකරණය විසඳන්න තියෙනවා. එහෙනම් alpha ඍණ beta සමානයි sin inverse x නම් sin alpha ඍණ beta සමානයි x වෙනවා. එහෙනම් sin alpha ඍණ beta සමානයි x වෙනවා. මේක සාධනය කරන එකක් සාධනය කරන්න දීලා තියෙන එකක් නෙමෙයි මේ සමීකරණයක් දීලා තියෙන සමීකරණ සමානයි කියලා දීලා තියෙනවා. එහෙමනම් x වලට අගයන් හොයන්න තියෙනවා. හරි. දැන් මෙයාට සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් sin alpha ඍණ beta සමාන x. දැන් ප්‍රසාරණය කරමු. sin alpha cos beta ඍණ cos alpha sin beta සමානයි x. x වලට උත්තර නිකම්ම එනතර sin alpha cos beta ආදේශ කරන්න පුතේ. කොහොමද හොයන්නේ? tan alpha දන්නවා. alpha beta දෙන්නම ඉන්නේ පළවෙනි වෘත්තපාදකේ. එහෙනම් ත්‍රිකෝණ ඇඳලා හොයන්න පුළුවන් අපිට sin alpha sin cos beta ඔය ඔක්කොම හොයන්න පුළුවන්. හරි. ඍජු කෝණ ත්‍රිකෝණ කැන්ද හැකි. මොකද අඳින්න පුළුවන් උනේ alpha betaයි බිඳුවයි ෆයි බෙදීම දෙක අතර තියෙන කෝණයක්. හරි. ඒ නිසා එහෙනම් 1යි භාගයයි මේක වර්ගමූල 5යි. ඊළඟ tan beta කියන්නේ ඒකත් පුළුවන් ඒකත් පළවෙනි වෘත්තපාදකයේ තියෙන කෝණයක් නේ. වර්ගමූල 10යි. දැන් ආදේශ කරන්න මේකට. sin alpha කියන්නේ අරකින් බලන්න. 1ට වර්ගමූල 5යි. cos beta කියන්නේ මෙතනින් බලන්න 3ට වර්ගමූල 10යි. cos alpha කියන්නේ මේකෙන් බලන්න 2ට වර්ගමූල 5යි. 2ට වර්ගමූල 5යි. sin beta කියන්නේ මේකෙන් බලන්න 1ට වර්ගමූල 10යි. දැන් හරිනේ. එහෙනම් මෙතන ඉන්නේ 3ට වර්ගමූල 50යිනේ ඔක. ඍණ 2ට වර්ගමූල 50යි. සමානයි x. එහෙනම් 1ට වර්ගමූල 50යි උත්තරේනේ. x සමානයි මෙන්න x වලට ආගේ. හරිනේ. අර බලන්න පුතේ පෙන්නුවා මං දැන් හදලා එකද තිබ්බේ හරිය නේද? දැන් මේකේ x වලගේ 1ට වර්ගමූල 50යි කියලා පැහැදිලිව ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. ඒක මේකට ආපස්සට ගෙනිච්චත් මේ sin inverse 1ට වර්ගමූල 50 කිව්වහම ධන කෝණයක්. ඒ කියන්නේ 0.5 බෙදීම දෙක අතර කෝණයක් එන්න ඕනේ. මෙතන තියෙනෙත් මේ අගය වැඩිනේ මේ අගයට වඩා කොහොමත් මේ වැඩි අගෙන් අඩුව ගන්නවන ධන කෝණයක් ඒත් එන්නේ සමාන වෙන්න පුළුවන්. ඒ නිසා හරි.